හෙලෝ ඔයාලට කොහොමද? ඔන්න අද අපි බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් එකක් කරන්නයි යන්නේ. බ්ලඩ් බැංක් එකෙන් අපිට බ්ලඩ් එවන්නේ මේ වගේ කූල් බොක්ස් එකක. කූල් බොක්ස් එකක් කියලා කිව්වට මේක රිජිෆෝම් පෙට්ටියක්. මේකේ එනවා අර බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් කරන්න ඕන කිට් එකයි ඒ වගේම බ්ලඩ් එකයි. බ්ලඩ් එක පයින්ට් එකයි එකපාරක් සාමාන්‍යයෙන් අමාරු නැති පේෂන්ට් කෙනෙක්ට ට්‍රාන්ස්ෆියුස් කරන්නේ. ඒක හොඳට මැච් කරලා තමයි ඒගොල්ලෝ බ්ලඩ් බැංකින් අපිට එවන්නේ. එතකොට පේෂන්ට්ගේ ටිකට් එකේ මේ විදිහට සීල් දෙකක් ගහලා තියෙනවා. පළවෙනි සීල් එක බ්ලඩ් බැංක් එකේ ડોක්ටර් පුරවලා එවනවා ඒ ඩීටේල්ස් දාලා. දෙවෙනි සීල් එක තියෙන්නේ වෝඩ් එකේ ડોක්ටර්ට පුරවන්න. ඒ වගේම ඒකත් එක්කම තව තියෙනවා කම්පැටිබිලිටි රිපෝට් කියලා තව එකකුත්. එතකොට බ්ලඩ් එක දෙන්න කලින් අනිවාර්යෙන්ම බ්ලඩ් බැංක් එකේ MO ලියලා ඉවලා තියෙන බ්ලඩ් එකේ නම්බර් එකයි ඒ කොලේ තියෙන නම්බර් එකයි බ්ලඩ් එකේ ඒ නම්බර් එකම ලියලා තියෙනවා. ඒ නම්බර් එකයි තුනම චෙක් කරලා අපේ ටිකට් එකේ ලියන්න ඕන. ඊට පස්සේ මේ තියෙන බ්ලඩ් පැකට් එක මෙන්න මේ බ්ලඩ් පැකට් එකේ අර තව මැද කෑල්ලක් තියෙනවා ඒක වැඩක් නැහැ. මෙන්න මේ මෙතන තියෙන කෑල්ල සමහරක් වෙලාවට කඩන්න වගේ කෑල්ලකුත් තියෙනවා නැත්නම් මෙන්න මේ මුස්සලා ගලවන්න වගේ කෑල්ලකුත් තියෙනවා. උතනින් තමයි අපි අර කිට් එකට බ්ලඩ් එක කනෙක්ට් කරන්නේ. මෙන්න මෙහෙම කඩන්නේ පැකට් එක. ඊට කලින් ග්ලව්ස් දෙකක් අනිවාර්යෙන් දාගන්න. ඩිස්පෝසබල් ග්ලව්ස් තිබ්බම ඇති. මෙන්න මේ කොන් දෙක ගත්තාම මෙහෙම තියෙන ඔන්න ඔය කොළ පාට කෑල්ල තියෙන එකේ උඩ ක්ලිප් එක ගලවලා අපි බ්ලඩ් එකට සම්බන්ධ කරනවා. අනිත් පැත්ත පේෂන්ට්ගේ කැනියුල එකට තමයි දාන්නේ. ඔන්න ඔය විදිහට ක්ලිප් එක දාගන්න බ්ලඩ් එක දාන පැත්තෙන්. ඕකේ තව ටූල් එකක් තියෙනවා උඩට පල්ලෙහාට කරන කෑල්ලක් එක්ක ඔය නිල් පාට කෑල්ල. එතකොට ඒක පල්ලෙහාට කරාම බ්ලඩ් එන්නේ නැතුව ස්ටොප් වෙනවා හිර වෙනවා. උඩට කරාම තමයි බ්ලඩ් එන්නේ. ඊට පස්සේ අපි මේක ඇතුලේ තියෙන වාතය නැත්තම් එයා එක යවා ගන්න ඕන. ඒකට අර නීඩල් එක කෑල්ල ඒක ගලවලා අයින් කරලා අපිට ඒක ඇත්තටම අවශ්‍ය නැහැ. බ්ලඩ් එක ඇරලා ඒකෙන් උඩ අතට ඇරලා බ්ලඩ් එක උස්සන්න. එතකොට බ්ලඩ් එනවා වටේ දිගේ ඔන්න ඔය විදිහට. එතකොට ඒකේ තියෙන මේ එයා අපි අයින් කරන්න ඕන. ඔන්න ඔය මං එයා අයින් කරනවා දැන්. මේක සාමාන්‍යයෙන් මම පේෂන්ට් ළඟට ගිහිල්ලා තමයි කරන්නේ. ඔයගොල්ලන්ට මේ ඩෙමොන්ස්ට්‍රේට් කරන්න ඕන හින්දා තමයි ওই විදිහට දැම්මේ. පේෂන්ට් ළඟට යනකොට ගොඩක් වෙලාවට මිස්ලා කැනියුලා එකක් දාලා තියෙන්නේ. කැනියුලා එකේ අර වහලා තියෙන නොට් එක අයින් කරලා අනිත් තැන උස්සලා ඒකට දාලා ඊට පස්සේ දැන් අපි අර පැකට් එකට අයින් කරලා තිබ්බේ බ්ලඩ් ටිකක් එයා යවලා ඒක කැනියුලා එකට සම්බන්ධ කරන්න. ඊට පස්සේ පහසු විදිහට පේෂන්ට් අත තියන්න. එතකොට මේ විදිහට බ්ලඩ් ඩ්‍රෝ වෙනවා. Thank you වීඩියෝ එක බලුවට.